Welcome back to Smart Lanka YouTube channel. හැමෝම සාදරයෙන් පිළිගන්නවා Smart Lanka YouTube channel එකට. මේ වෙලාවේ මම තවත් විශේෂ වීඩියෝ එකක් අරන් අවිල්ලා තියෙනවා. A level general English වල paper 2 වල 12 වෙනි ප්‍රශ්නයේ විදිහට අපිට හැමදාම ලැබෙනවා official letter එකක් ලියන්න. මේක අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. මේ පාරත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔබට official letter එකක් කොහොමද පියවරෙන් පියවර නිවැරදිව ලියන්නේ කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මම මේ official letter එක කියලා දෙන්නේ මම ඉදිරිපත් කරන අනුමානයකුත් එක්කමයි. ඉතින් වීඩියෝ එක බලන්න යන්න කලින් හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න, like කරන්න සහ ඔබේ යාළුවන්ටත් වීඩියෝ එක share කරන්න කියලා මතක් කර සිටිනවා. අපි past papers ගත්තාම 2019 ඉඳලා ලැබිච්ච letters වර්ග තුනක් අපිට දකින්න පුළුවන් official letters යටතේ. Letter of invitation, covering letter සහ letter of permission කියන letters වර්ග තුනම අපිට දකින්න පුළුවන්. 2019 අපිට ලැබෙන letter of invitation for annual English day. 2020 අපිට ලැබෙනවා letter of invitation for annual sports day. ඉතින් දෙකේම තියෙන්නේ යම් කිසි කෙනෙකුට ආරාධනා කිරීමක් සම්බන්ධව ලිපියක් ලියන්න. 2021 අපිට ලැබෙනවා covering letter එක for trainee bank assistant. 2022 අපිට ලැබෙන්නේ letter of permission to organize a cultural show in the school. පාසලේ සංස්කෘතික උළෙලක් සඳහා අවසර ලබා ගැනීමේ ලිපියක් තමයි 2022 අපිට ලියන්න තියෙන්නේ. ඒ වගේම 2023 අපිට ලියන්න ඇවිල්ලා තියෙන්නේ letter of invitation to the officer in charge of the police station. ඒ වගේම 2024 නැවතත් අපිට ලැබෙන letter of invitation requesting to organize a medical camp එකක් පවත්වන්න කියලා letter of invitation එකක් තමයි අපිට ලියන්න ඇවිල්ලා තියෙන්නේ. right. එහෙනම් අපි බලමු 2025 අපිට කොයි වගේ ලිපියක් ලැබෙයිද කියලා. ඉතින් අද මම official letter එකක් විදිහට දෙන මේ letter එක පැත්තකින් business letter එකකුත් වෙනවා. target official letter writing. එහෙනම් මම මෙතනදී question එක විදිහට ගන්න මෙන්න මේක. Imagine that you are the principal of ABC college. හිතන්න ඔබ ABC පාසලේ විදුහල්පති කියලා. Write a formal letter to the manager of a bookshop. bookshop එකක manager කෙනෙකුට විධිමත් ලිපියක් formal letter එකක් ලියන්න කියලා කියනවා. ඇයි අපි මේක ලියන්නේ? Requesting a quotation for English reference books. English reference books වලට quotation එකක් ඉල්ලලා, මිල ගණන් ඉල්ලලා තමයි අපි මේ ලියුම ලියන්න ඕනේ. එහෙනම් ඔබ තමයි විදුහල්පති, ඔබ තමයි ලිපිය ලියන්නේ bookshop එකකට පොත්වල මිල ගණන් ඉල්ලලා, quotation එකක් ඉල්ලලා. right. එහෙනම් අපි මේකට කොහොමද උත්තර ලියන්න කියලා පියවරෙන් පියවර අපි ඉගෙන ගමු. මේ වගේ official letter එකක් නැත්නම් personal letter එකක් අපි ලියනකොට ගොඩක් අපිට වැදගත් වෙනවා format එක. ඉතින් මේකේ මම පාවිච්චි කරනවා full block format එක. ඒ කියන්නේ මොකද්ද? full block format එක කියලා කියන්නේ මේකේ ලිපියේ තියෙන සියලුම කොටස් අපි වම් පැත්තෙන් තමයි පටන් ගන්නෙ. ඉතින් ඔබට ලේසි එක මතක තියාගන්න මාතෘකාව topic එක salutation එක date එක මේ හැමදේම අපි වම් පැත්තෙන් තමයි පටන් ගන්න. ඉතින් ඔබට පේනවා මම හැමදේම වම් පැත්තෙන් තමයි පටන් ගන්න තියන්නේ කියලා. එහෙමනම් ප්‍රශ්න විදිහට අපි හිතා ගන්න ඕනේ අපි තමයි principal කියලා. එහෙනම් මම principal කියලා හිතාගෙන මම ලියනවා the principal ABC college Kandy. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම දැම්මේ මගේ address එක මම ඒක left side එකේ ඉඳලා පටන් ගන්න තමයි ලියුවේ. right. ඊට පස්සේ මම පොඩි line එකක් කරලා date එක දා ගන්නවා. මම දාලා තියෙන නම් පරණ date එකක් 23rd October 2025. right. ඊට පස්සේ මම තව line එකක් යවනවා. ඊට පස්සේ තමයි මම letter එක ලියන්නේ කාටද? sender address එක. මම මේ letter එක send කරන්න යන්නේ city bookshop එකේ managerට. ඒ නිසා මම එයාගේ address එක තමයි ඊළඟට දාන්නේ. ඉතින්දි මම පොඩි line එකක් ඇරියා. right. මම එයාගේ address එක දානවා. the manager city bookshop Kandy. right. ඔන්න ඒ වැඩෙත් හරි. ඊට පස්සේ bookshop එකේ address එක දැම්මට පස්සේ space එකක් තියලා තමයි අපි salutation එක දාගන්න ඕනේ, ආමන්ත්‍රණය දාගන්න ඕනේ. ඉතින් මම දන්නේ නැහැ manager lady කෙනෙක්ද
ජෙන්ට් කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම dear sir කියලා ස්ලෑෂ් එකක් දාලා මැඩම් කියලා දැම්ම කෝකටත්. ඉතින් ඒ වගේ සැක හිතෙන වෙලාවට එහෙම අපිට දාන්න පුළුවන්. right salutation එකෙන් පස්සේ මම ස්පේස් එකක් තියලා ගැලපෙන ටොපික් එකක් දාලා තිනවා. ඔබට පේන ටොපික් එක මම බෝල් කරලා තිනවා. ඒ වගේම අන්ඩර්ලයින් කරලා තිනවා. එහෙනම් ටොපික් එක විදිහට මම දාලා තිනවා request. ඒක කියන්නේ request කියන්නේ අපි ඉල්ලීමක් තමයි කරන්න යන්නේ. මොකක්ද අපේ ඉල්ලීම? for a quotation. මිල ගණන් කැඳවලා ඉල්ලීමක් කරනවා for English reference books. මේ ඉංග්‍රීසි පොත්පත් සඳහා මිල ගණන් ඉල්ලලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඒක තමයි අපේ ප්‍රධානම දේ. ඉතින් ඒ දේ තමයි ටොපික් එකට අපි ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට අපි පළවෙනි ඡේදයේදී සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අර මේ ෆෝමල් ලෙටර් එකකදී පර්සනල් ලෙටර් එකක් වගේ how are you ඒ වගේ දේවල් අනවශ්‍ය දේවල් කියන්නේ short and sweet තමයි අවශ්‍ය කාරණේ විතරයි අපි කියන්නේ. එහෙනම් අපිට කෙලින්ම අවශ්‍ය දේ මෙතෙන්ද කියන්න පුළුවන්. මම මේ ලෙටර් එක ලියන්නේ ඉස්කෝලේ ලයිබ්‍රරි එකට අවශ්‍ය ඉංග්‍රීසි පොත්වල කොටේෂන් එකක් ලබා ගන්න කියලා කෙලින්ම කියන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ? I am writing to request a quotation for a selection of English reference books for our school library. ඊළඟට මම මොකද කියන්නේ? අපි සැලසුම් කරලා තියෙනවා. අලුත් learning materials මිලදී ගන්න. ඇයි අපි එහෙම ගන්නෙ? අපේ පාසලේ ළමයින්ගේ language skill එක improve කරන්න. එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ? We are planning to purchase. මිලදී ගන්නවා, purchase කරනවා. අපි සැලසුම් කරලා තියෙන මිලදී ගන්න. We are planning to purchase new learning materials to support students in improving their language skills. ඉතින් මේ ටික ප්‍රමාණවත් අපේ පළවෙනි ඡේදයට. Please send us your price list. කරුණාකරලා මට ඔයාලගේ price list එක එවන්න. ඉතින් ඊට පස්සේ available brands එවන්න. එතකොට මම ඒක වෙන කරුණක් නිසා price list එක ගාවට කමා එකක් දාලා තියෙනවා. available brands ඔයාලා ගාව තියෙන brands මොනවද කියලාත් මට එවන්න. ආයෙත් කමා එකක් දාලා තව කරුණක් මම කියනවා මොනවද? discounts if any මොනවා හරි discount එකක් තියෙනවා නම් ඒකත් එවන්න. ඒ වගේම ආයෙත් කමා එකක් දාලා මම ලියනවා and delivery details. ඒ වගේම ඔයාලා deliver කරන විස්තරත් එවන්න. පොත් deliver කරන විස්තරත් අපිට එවන්න කියලා කියනවා. ඒ වගේම මම ඒක තව ටිකක් වැඩිදුරටත් කියනවා and delivery details for the following items. පල්ලෙහා දීලා තියෙන items වල delivery කරන විස්තර එවන්න කියලා. එහෙනම් ඔබට පේනවා ඇති මේ following items කියන තැන මම colon එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අර සිංහලෙන් කියන්නේ තිත් දෙකක් දාලා තියෙනවා. එතකොට එහෙම දාලා ඊට පස්සේ අපිට මොන හරි උදාහරණයක් දාන්න පුළුවන්. ඉතින් මම දාලා තියෙනවා එතනින් එහාට මොනවද මේ මොන වගේ delivery details මට ඕනේ කියලා. එහෙනම් මම දාලා තියෙනවා Oxford Advanced Learners Dictionary, Cambridge Grammar and Writing Guide, English Idioms and Phrasal Verbs Handbook, English Past Papers. ඉතින් මේ විදිහට මට අවශ්‍ය දේවල් වල තොරතුරු ටිකම තමයි මම දාලා තියෙන්නේ. ඉතින් මම මේ විස්තර ටික සම්පූර්ණයෙන් ඇතුළත් කරේ දෙවෙනි ඡේදයේ විදිහට. මොකද මේ කරුණ වෙනම කරුණක් නිසා. ඒ ලෙවල් ඉවරුණාට පස්සේ දෙසැම්බර් මාසේ අපගේ ස්පෝකන් ඉංග්‍රීසි පන්තියට ඔබට සහභාගී වීමට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group link එකෙන් සම්බන්ධ වෙලා විස්තර දැනගන්න. ඉතින් මම අවසාන වශයෙන් කියන්න යන වෙනම ඡේදකින් අපි අගය කරනවා අපිට ඔයාලගේ quotation එක හැකි ඉක්මනින් ලැබෙනවා නම් අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා order එක ඉක්මනින්ම finalize කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් කොහොමද අපි මේ දේ කියන්නේ? We would appreciate receiving the quotation at your earliest convenience. ඒ කියන්නේ හැකි ඉක්මනින් ඔයාලගේ quotation එක අපිට ලැබෙනවා නම් අපි අගය කරනවා එය. As we hope to finalize the order soon. අපි ඉක්මනින්ම order එක අවසන් කරන්න බලාපොරොත්තු වෙන බැවින් තමයි අපි ඔයාලා ඒ quotation එක හැකි ඉක්මනින් එවනවා නම් අපි ඒක අගය කරන්නේ කියන එක තමයි එතන අදහස් කරන්නේ. ඊට පස්සේ අපි මේක කියවට thank you කියන්න ඕනේ. ඒ නිසා thank you කියලා දාලා ඉතින්දි පොඩි ස්පේස් එකක් තියලා මම ඒක දාන්නේ. ඊට පස්සේ අපිට ලෙටර් එක අවසන් කරන්න පුළුවන් yours faithfully the principal ABC college කියලා අපිට ලෙටර් එක අවසන් කරන්න පුළුවන්. Thank you for watching. Don't forget to like, subscribe and share
See you in the next video.